හායි කොහොමද ඔයාලට මම අද අරගෙන ආවේ රසට ගුණට කොහොමද කුරක්කන් කැඳ හදන්නේ කියලා. චුට්ටි දේවල් ටිකක් තමයි අපිට ඕන වෙන්නේ මේක හදන්න. ඉක්මනින් ගුණට රසට හදාගන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද මේ ටික හදන්නේ කියලා. අපිට ඕන වෙන්නේ කුරක්කන් පිටි, උකු පොල් කිරි මිලිලීටර් 800ක්, තලාගත් එන සාල් ඇට 3ක්, ලුණු තේ හැඳි කාලක්, සීනි ඔයාලගේ රස අනුව පැණි රස අනුව ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට වතුර ටිකකුත් ඕන වෙනවා. මේ ටික තමයි ඕන වෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම භාජනයක් අරගෙන අපි ගත්ත කුරක්කන් පිටි ග්‍රෑම් 200යි, ලුණු තේ හැඳි කාලයි, තලාගත්තේ එනසාල් ඇට 3යි, වතුරයි මේ ඔක්කොම දාලා මේ කැටගතිය ටිකක් නැති වෙන්න හැන්දකින් පොඩක් කලවම් කරලා, කැට තියෙන්න දෙන්න හොඳ නැහැ. ටිකක් වෙලා හොඳට කලවම් කරන්න ඕනේ. කවලම් කරලා ඊට පස්සේ අපි ලිපේ තියා ගන්නවා. දැන් ඉස්සලාම අපි දාන්නේ dry ingredients ටික. ඊට පස්සේ අන්තිමට ඒ ටික කවලම් කරගත්තට පස්සේ තමයි වතුර ටිකක් මේ වෙලාවේ එකතු කරගන්නේ. එතකොට මේ එකතු කරගන්න වෙලාවේ තමයි අපි අර කැට ටික චුට්ටක් නැති වෙනකන් මේ හොඳට කවලම් කරගන්නේ. කවලම් කරගෙන තමයි ලිප තියාගන්නේ. මට මේ වෙලාවේ එක කියන්න අමතක වුණා. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේ කැට ටික හොඳට නැති වෙනකන් කවලම් කරලා ලිප තියාගන්න. මම මේ ගත්ත ප්‍රමාණවල වලින් ඔයාලට 10 දෙනෙක්ට විතර හදාගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේක තව දියාරු කරගන්න. මේ කැට ගතිය නැති කරන වෙලාවේදී තව වතුර එකතු කරලා ඊට පස්සේ අන්තිමටම තව ටිකක් පොල් කිරි එකතු කරන්න පුළුවන්. එතකොට තව වැඩියෙන් තව 10 දෙනෙකුට වැඩියෙන් අපිට මේ ටික හදාගන්න පුළුවන්. මේ වෙලාවේ අපි මේක ලිපේ තියාගන්නවා. ලිපේ තියාගෙන ටිකක් ඝනකම් තලපයක් වගේ වෙනකම් හොඳට හැඳිගා ගන්නවා. ඒ කියන්නේ තලපයක් වෙනවා කියන්නේ ඒක එතකොට හොඳට තැම්බිලා අර පිටිවල අමු ගතිය තියෙන්නේ නැහැ. හොඳට තැම්බිලා කියන එක තමයි මේ කියන්නේ ටිකක් තලපයක් වුණාම. එතකොට හොඳට හැඳිගාන තරමට තමයි ටිකක් වෙලා යද්දි මද ගින්දරේ තමයි අපි මේක හැඳිගා ගන්න ඕනේ. ගින්දර වැඩි කරගත්තොත් මේ ඉක්මනට යට ඒ කියන්නේ මේ කර අල්ලන්න බලනවා, මේ තලපේ කර අල්ලන්න බලනවා. ඒ නිසා අපි මද ගින්දරේම තමයි හැඳිගා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපි අර දියාරුවට දාගත්ත මිශ්‍රණය දැන් ටිකක් ඝනකම් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට ඝනකම් වෙනකොට බය වෙන්න නරකයි. මේ වෙලාවේදී අපිට දැනගන්න පුළුවන් මේක හොඳට තැම්බිලා තියෙන්නේ කියලා. මේ වෙලාවේදී අපි අවශ්‍ය ප්‍රමාණයට උකු පොල් කිරි එකතු කර ගන්නවා. ඒ වගේම මම නම් සීනි ග්‍රෑම් 150ක් තමයි එකතු කරගත්තේ. ඔයාලට රස අනුව ඔයාලගේ පැණි රස ඔයාලා බොන්න කැමති ප්‍රමාණය අනුව සීනිත් එකතු කරගන්න පුළුවන්. උකු පොල් කිරි එකතු කරගන්නවා නම් ඒක වඩාත්ම හොඳයි. එතකොට ගොඩාක් රසයි. ඒ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ අර මේ දැන් අපි තලපයක් විදිහට මේක හදාගත්තේ. එතකොට කැට ගතිය තියෙනවානේ. එතකොට ඒක නැති වෙන්න ආයෙමත් මද ගින්දරේ හොඳට මේ ටික හැඳිගා ගන්න ඕනේ. දියාරු ගතියට එන්න හොඳට හැඳිගා ගන්න ඕනේ. හැඳිගාගෙන ඊට පස්සේ උතුරන්න දීලා අපිට පුළුවන් මේක බොන්න එකතු කරගන්න. දැන් මේ වෙලාවේ අපි හදාගත්ත කුරක්කන් කැඳ එකේ හොඳම පදම ඇවිල්ලා තියෙන්නේ. ඒක පේනවා ඇති. ඒ කියන්නේ ඒක ගොඩාක් ඝනකමක් නැහැ, ගොඩාක් දියාරුත් නැහැ. මේ වෙලාවේ අපිට කෑමට ඒ කියන්නේ බොන්න එකතු කරගන්න පුළුවන්. ගොඩාක්ම හොඳයි මේක උණුවෙන්ම බොන එක. මොකද නිවුණාට පස්සේ මේක අර ටිකක් ඝනකම් වෙන්න බලනවා. ඒක නිසා උණුවෙන්ම බොනකොට ගොඩාක් රසයි, ඒ වගේම ගුණයි. ගොඩාක් වෙලා මේක ලිපේ තියාගන්නේ නැතුව ඉක්මනට මේ දේවල් ටික මුලින්ම ලෑස්ති කරගෙන ඊට පස්සේ අපි මේ ටික හදාගෙන බොන්න එකතු කරගන්නවා. මේ වෙලාවේ මම මේ දාගන්නේ බුදුහාමුදුරන්ට උදේ මම මේක හැදුවේ පොය දවසේ. ඉතින් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවට තියන්න තමයි මේ ටික මම එකතු කරගත්තේ. ඊට පස්සේ අපිට ඉතින් බොන්න පුළුවන්.
ගොඩාක් රසයි. ඒ වගේම ගොඩාක් ගුණයි. මේ කුරක්කන් කැඳ එක. මේ කුරක්කන් කැඳවල තියෙනවා ගොඩාක් තන්තු ගතිය වැඩි. එතකොට ඒක මේ ගොඩක් ගුණයි. ඉතින් ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා. වැරදි තියෙනවා නම් ඒවා මාත් එක්කත් එකතු කරගන්න. ඔයාලා හදපු විදිහ කොහොමද? ඒ දේවල් කියන්න මාත් එක්කලා. ගොඩක් ස්තුතියි නම් ඔයාලට මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් මං ඉක්මනටම ආයෙ එන්නම් ලස්සන වීඩියෝ එකක් අරගෙන.